ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සත්විජිත් ලක්මාල් සින්දු හදන්න YouTube නාලිකාවට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් නිර්මාණය කරන්නේ. ඒකට හේතු සාධක ගොඩක් තිබුණා. ඉදිරියේදී අපි ගැන කතා කරමු. ඉතින් අද කතා කරන්නේ මෑතක අතිශය ජනප්‍රිය වුණත් මීට අවුරුදු ගණනාවකට කලින් රොෂාන් ෆර්නාන්දු සංගීතවත් කරපු මහේෂිකා ලක්මාලි ගායනා කළ සත්වජිත් ලක්මාල් වන මා විසින් ලියන ලද නීල කොබෝ හඬ ඇහෙනවා වන්නි තුලාවේ කියන ගීතේ කොහොමද හැදුනේ, එහි මුල කොහොමද, මැද කොහොමද, අග කොහොමද කියලා ඔබ නොදන්නා කරුණු කාරණා කීපයක් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ ගීතය නිර්මාණය වුණේ මහේෂිකා ලක්මාලිට නොවේ. මේ ගීතය අපි ෆ්ලෑෂ්බෑක් ශබ්දාගාරයේ තමයි මේ ගීතේ පටිගත කළේ. ඉතින් සෑහෙන කාලයක් මේ ගීතේ තිබුණා. අපි මුලින් තීරණය කළා මේක හරියන්නේ නිරෝෂා විරාජනීට කියලා. ඉතින් ඔහොම තව ටික කාලයක් යනකොට ඔහොම කැරකි තිබුණු මේ ගීතය මහේෂිකා ලක්මාලිට ගියේ මෙන්න මෙහෙමයි. ඉතින් ඒ දවස්වල සිරස FM ආයතනය M Entertainment නෙවෙයි, සිරස FM ආයතනය අලුතෙන් ගීත ගණනාවක් නිර්මාණය කළා. ඒ අතර සුපර්ස්ටාර් තරංගාවලියේ හිටපු අයත් හිටියා. ඉතින් ඒ අතරේදී මට ලැබුණා එයින් ගීත 3ක්. එකක් සමිතා මොදුන්කොටුව ගායනා කරන පණ වගේ ඔයා අවුරුදු ගාණක් මගේ ළඟින් හිටියා කියන ගීතය අජිත් පෙරේරා සංගීතවත් කළේ. ඊට පස්සේ තව ගීත දෙකක් එතකොට තියෙනවා. ඒකම රොෂාන් රොනාන්දුගේ ගීතයක් නිර්මාණය වුණා සිරස FM හරහා, සිත පුරාම ඔබේ සුවඳ දැවටෙනවා නිතර කියලා ගීතයක්. ඊට පස්සේ මේ ගීතයක් තිබුණා. ඉතින් අර ගීත දෙකේ වැඩ කටයුතු ඉවරුණාට ඊට පස්සේ තමයි මහේෂිකා ලක්මාලි කියලා කෙනෙක් මේ ගීතේ ගායනා කරලා ගිහිල්ලා තිබුණේ. ඔන්න ওই විදිහටයි මේක ආරම්භයේ සිද්ධ වෙන්නේ. තව එක් කතාවක් තියෙනවා. ඒ තමයි සිරස FM ආයතන නිෂ්පාදනය කරන ගීත කුමන හේතුවක් නිසාවත් වෙනත් කිසිදු නාලිකාවක ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වියදම් කරලා ඒ ආයතනයේ පමණයි මේවා වාදනය වෙන්නේ සහ එහෙම නැත්නම් වීඩියෝ කරණය වෙන්නේ, ඔඩියෝ එක නිර්මාණය වෙන්නේ. ඒ විදිහට තමයි නීල කොබෝ හඬ ඇහෙනවා වන්නි තුලාවේ ගීතය නිර්මාණය වුණේ. ඉතින් කාලයත් එක්ක අවුරුදු 4-5ක් යනකම්ම මේ ගීතය සිරස ආයතනයේ සිරස FM ආයතනය විසින් විටින් විට ප්‍රචාරය කළා. නමුත් මේ ගීතේ ගායනා කරන්නේ කවුද, ලිව්වේ කවුද, මියුසික් කළේ කවුද කියලා හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ගීතයක් ලියපුවාම අපිට ගීතේ බොහෝ වෙලාවට ලැබෙන්නේ නැහැ. ඉස්සර ඔබ දන්නවා කැසට් පට කාලේ, CD තැටි කාලේ මම ගීත ලියපු 100 ගණනක් කැසට් පට සහ CD තැටි අපි අතින් මිලදී අරගෙන තමයි අහන්නේ. අපිට ඒවා ලැබෙන්නේ නැහැ. ලැබෙන්න නම් අපි ආයතනෙට ගිහිල්ලා ඒවා ලබා ගන්න ඕන. එහෙමයි ක්‍රමය හැදිලා තිබුණේ. පසු කාලේනෝ මම ඒ ආයතනට ගිහිල්ලා මම වැඩ කරපු ආයතනත් එක්ක CD තැටි ඒවා මේවා ගත්තා. අද වෙනතුරු ඇත්තට මේ මහේෂිකාගේ මේ ගීතේවත් තිබුණේ නැහැ. ඇත්තට මේ ගීතය හම්බුන්නේ නැහැ. කොහොම හරි කුමන හරි හේතුවකින් මේ ගීතය මට අත්පත් කරගන්න ලැබුණා. ඉතින් ඔබ දන්නවා, සමහර අය දන්නවා මහරජා සමූහය M Entertainment එක්ක වැඩ කරද්දී ඒගොල්ලන්ගේ නීති රෙගුලාසි කීපයක් තියෙනවා. අනිවාර්යෙන් අප ගිවිසුම් ගත යුතුයි, අත්සන් කළ යුතුයි. පිටු 10ක 12ක පේපර් එකකට අත්සන් කරන්න වෙනවා. අත්සන් කරලා තමයි ඒගොල්ලෝ අපිට ගෙවීමක් කරන්නේ. ඊට පස්සේ ඒ පදමාලාවට මගේ නම ගියාට කුමන හේතුවක් නිසාවත් ඒ පදමාලාව විකෘති කරන්න වෙනත් මීඩියා එකකට දෙන්න කිසිම නීතිමය අවසරයක් නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ වැඩ කරන පිළිවෙල. ඒකට අපි අනුගතව වැඩ කළ යුතුයි. ඒ වගේම සිරස ආයතනයේ M Entertainment ආයතනයෙන් නිෂ්පාදනය කරපු ගීතයක් තමයි. හිත හදාගන්න පුළුවන් නම් හදාගන්න තිබුණා. ඉතින් ඒ ගීතයත් මම ලියපු ගීතයක්. ඒගොල්ලන්ගේ විදිහක්, ක්‍රමයක්, නීතිමය පද්ධතියක් සහ පිළිවෙලක් තියෙනවා වැඩ කරද්දී. ඉතින් ඊට අනුගතව අපි වැඩ කළ යුතුව තිබුණා. කාලය ගෙවිලා යද්දී ඩිලයිටඩ් සංගීත කණ්ඩායම මේ ගීතය ඇතුළුව නන්ස්ටොප් එකකට ගීතය ගායනා කරලා ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා තිබුණා. ඉතින් මමත් ඒ වෙනකොට මේ ගීතය මගේ YouTube නාලිකාවේ මම මගේ ගේ අවට පරිසරයේ පොඩි වීඩියෝ එකකුත් කරලා දාලා තිබුණා. හැබැයි මේක තරම් බලලා තිබුණ නැහැ. නමුත් දැන් මේ වෙනකොට 1,20,000කට ආසන්න පිරිසක් මේක නරඹලා තියෙනවා.
ඉතින් ඒ ගීතය ගායනා කරේ රසික ලියනාරච්චි. බොහෝ වෙලාවට සිදුවන්නේ අපේ ගීත නිර්මාණ නැවත ප්‍රති නිර්මාණය වීම, නන්ස්ටොප් වලට ගැනීම සහ අනිකුත් ප්‍රසංග වේදිකාවල ගායනා කළාට එතකොට ඩිලයිටඩ් සංගීත කණ්ඩායම මේ ගීතය නැවත ගායනය කරලා ඔවුන්ගේ සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඔය එකම මිනිස්සු හොයන්න ගත්තා මේ ගීතේ කාගේද කොහෙද කින්ද මන්ද කියලා. එහෙම හොයනකොට මගේ YouTube නාලිකාවේ තිබුණු මේ දාලා තිබුණු ගීතය විශාල ප්‍රමාණයක් බලන්න ගත්තා. ඒක මට සතුටුදායක දෙයක්. ඉතින් ආදරණීය හිතවතුනි, ඔබ දන්නවා ගීතයක් නැවත නිර්මාණය කිරීම හරි මොනවා හරි කරද්දි ගීතේ පූර්ණ අයිතිය බොහෝ වෙලාවට අද නීතිමය පද්ධතිය තුල ගීත නිර්මාණකරුවාට ලොකු අයිතියක් තියෙනවා. මගේ ගීත විශාල ප්‍රමාණයක් කවර්සෝන් විදිහටත් එහෙම නැත්නම් නැවත නිර්මාණය කිරීම ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ බොහෝ තැන්වල මම දකිනවා මම පෞද්ගලිකව බොහෝ වෙලාවට කිසිදු පුජ්‍යලයකට මේ වනතුරු නීතිමය ප්‍රශ්නයක් හෝ නමුත් ඒ අයත් දැනගන්න ඕන අඩුම තරමේ මේ නිර්මාණකරුවාගේ මුදල් ගෙවීම හරි රොයලිටි එක ගෙවීම හරි ඒවා කෙසේ වෙතත් නිර්මාණකරුවාගේ නමවත් පුජ්‍යලීන් භාවිතා කරන්නවත් නැහැ. ඒක ඔහුගේ නිර්මාණයක් විදිහට දානවා. ඒක සදාචාරාත්මකත් නැහැ. ඉතින් මේ ගීතේ වචන ගත්තොත් මම බොහෝ වෙලාවට මගේ නිර්මාණවල මම රත්තරන් වස්තුව පන ඒ වගේ දේවල් මගේ ගීත තුල හරිම අඩුයි නැති තරම්. නමුත් මේකේ එක තැනක ගීතේ තියෙනවා කොහේ ගියත් හිත නුඹටයි මගේ වස්තුවේ කියලා. ඇත්තටම මට නොදාම බැරි තත්ත්වයක් තිබුණා. වස්තුවේ කතාව එතෙන්ට ආවා. ඉතින් මේ විශේෂ දෙයක් කියන්න ඕන. දැන් සාමාන්‍ය මේකේ තියෙනවා ඉරිදා පොළට මම එන්නම් ඔයත් එක්ක යන්න ඒ කතාව. ඉතින් මම ජීවත් වෙන්නේ හලාවත මාදම්පේ. එතකොට මාදම්පේ පොළ තියෙන්නේ ඉරිදා පොළට. ඉතින් මම බොහෝ වෙලාවට පොළට යන පුජ්‍යලෙක් විදියට, සාමාන්‍ය පුජ්‍යලෙක් විදියට මේ අත්දැකීම එතනින් එන්න ඇති කියලාත් මට හිතෙනවා. ඉතින් ඒ නිසා හරි අහඹු සිදුවීමකුත් එනවා. මොකද ඉරිදා පොළේ සැරිසරනකොට ආපු අදහසක් වෙන්නත් පුළුවන්. දැන් අවුරුදු ගාණක් ගිය නිසා මට ලොකු මතකයක් නැති තරම්. මේ ගීතේ අතුරු කතාවකුත් තියෙනවා. ඒ තමයි දැන් මේ ගීතය ගායනා කරපු ගායිකාවට වෙච්චි කෙරෙච්ච දෙයක් නැතුව ගියා. හැබැයි අපේ ලක්මාලිට තිබුණා, මහේෂ්කා ලක්මාලිට තිබුණා මේ ගීතෙන් නැවත ජනප්‍රිය වෙනවත් එක්ක තවත් ගීත කීපයක් කරගෙන ඇයට ඉදිරියට එන්න. සමහර විට ඇය මේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙලත් ඇති. මම උනත් අද වනතුරු ඇයව දැකලවත් කතා බහ කරලවත් නැහැ. ඒ නිසා එයාට ලැබුණු අවස්ථාවක් එයා මගහැරගත්තා කියලා මගේ හිතට එකඟව දැනෙනවා. ඒකම ආදරණීය හිතවතුනි, ගොඩක් කරන්න බෑ. ඇත්තටම වීඩියෝ එකක් දාන්න ඕන නිසායි මම මේ නීලොග බුහඬ ගැන පොඩ්ඩක් කතා කරේ. මේ වෙනකොට මේක අතිරේක කරුණක්. මේ වෙනකොට මගේ YouTube නාලිකාව සත්‍යජිත් ලක්මල් සින්දු හදන්නා කියන මේ YouTube නාලිකාව යම්කිසි පුජ්‍යලයක් අත්පත් කරගෙනයි තියෙන්නේ. අත්පත් කරගෙන තව කෙනෙකුට මුදලකට අලෙවි කරලා තියෙන්නේ. ඉතින් වාසනාවකට ඒ ගත්තු කෙනා මාව අඳුනගෙන මේ අහවල් නිර්මාණ කරන පුජ්‍යලා කියලා මට කතා කරලා ඊට පස්සේ මමත් අහු වුණා අයියේ මෙහෙමයි කියලා කතාව කියලා. ඒ නිසා දැන් මම කොහොම හරි අත්පත් කරගත්තා. මේ channel එකේ දාලා තිබ්බ වීඩියෝ 285ක් පමණ තිබුණා. ඒවා විනාශ කරලා තියෙනවා, මකලා තියෙනවා. ඉතින් ඇත්තටම මම මගේ නිර්මාණ ගැනත් ඒ වගේම අලුතෙන් සින්දුවක් හදාගන්නේ කොහොමද ඒ වගේ වීඩියෝ කරලා මේකේ දාලා තිබ්බ අලුත් පරම්පරාවට දැනගන්න මොනවා හරි ඉගෙන ගන්න ඒවා විනාශ කරලා තියෙනවා. ඇත්තටම අපි ඉදිරියේදී මම ඒ පුජ්‍යලයා හොයාගත්තා. වාරිය පොළ ප්‍රදේශයේ ඉන්නේ පොඩි කොල්ලෙක්. ඒ උනාට කරන්න දෙයක් නැහැ. මම එයා ගැනත් වීඩියෝ එකක් ඉදිරියේදී කරනවා අනිවාර්යෙන්. මේ කතාවට අමතර කතාවක්. ඒ වගේම අද වෙනකොට මේ ගීතවලට ඔබ නොදන්නවා වුණාට නිර්මාණකරුවන්ට සහ අනිකුත් අයට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මගේ මේ දැන් මම කතා කරුවට මට මේ ගීතේවත් දාන්න බෑ. පෙර පිනකට මට කොපිරයිට් කොපි ක්ලේම් ගහලා නැහැ. මොනවා හරි හේතුවක් නිසා. අනිකුත් ඇත්තටම මේ මගේ කැසට් සමාගම් වල වැඩ කරපු ගීත මම මේකේ දාලා තිබුණා. ඒ ඔක්කොම අයින් කරලා තියෙනවා. කොපිරයිට්ස් ගහලා තියෙනවා ගොඩක් ඒවට. ඒ කියන්නේ මගේ නිර්මාණයක් මට දාන්න බැරි තත්ත්වයක්පත් වෙලා තිනවා. අපි ඒ ගැනත් කතා කළ යුතුයයි මම විශ්වාස කරනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනම් මගේ හිතට එකඟව මම දන්නවා ප්‍රමාණවත් නැහැ, මදි. නමුත් අපි ඉදිරි වීඩියෝ වලදී අපි නිවැරදිව කතා කරමු. රසවත්ව, හරවත්ව අපි
වීඩියෝ එකකින් කතා කරමු. මොකද වීඩියෝ එකක් දාන්න ඕන නිසායි මේ වීඩියෝ එක කළේ. ඉතින් ඇත්තට මගේ හිතටත් එකඟ නැහැ. අපි හමුවෙමු. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ සෝෂල් මීඩියා වලත් ෂෙයා කරලා පුංචි සපෝට් එකක් දෙන්න වෙනවා අපිට. ඉතින් මගේ YouTube නාලිකාවේ අඩු පිරිසක් ඉන්නේ ගොඩාක්. සමහර වෙලාවට ඔබ ගීත ඇහුවත් මාව සහ මගේ නිර්මාණ නොදන්නවා වෙන්න පුළුවන්. ගීත පමණනේ අපි අහන්නේ. ඒ ක්‍රමේ නිසා. ඉතින් කොයි හැටි වෙතත් අදට සමගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එක සම්බන්ධව අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම කැමතියි ඒවා හදාගෙන ඉදිරියට යන්න. අපි උත්සාහ කරනවා ඉදිරියේදී ඔබත් එක්ක වැඩි රසයක් දෙන්න. ඒ ගීතේ නිර්මාණකරුවාම ගීතය ගැන කතා කරන එකම YouTube නාලිකාව තමයි මේ තියෙන්නේ. එහෙනම් අදට සමගන්නම් මම ඔබේ හිතවත් සත්‍යජිත් ලක්මාල්.